නිකන් අර එක තැන ෆෝකසින් තියාගෙන ඉන්න අමාරුයි නම් මොකද විභාගයක් ලඟ වෙලා තියෙන කල් කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය මේ ෆෝකසින් ලෙවල් එක ටිකක් එහෙම යන ගතිය වැඩි මේ කොහොමත් ඒ කියන්නේ ඔයාලගේ විභාග දිනම කවන්නම් එහාට වීමේ chance එකක් නැතිම තරම් ඈ. ඒ කියන්නේ එහෙම එකක් එහෙම සමහරක් වෙලාවට දැන් අර ඊයේ එහෙම ආයේ කතා බහ ටිකක් එහෙම ඇදිලා අවිල්ලා තිබ්බනේ. ඒවත් එක ඉතිරිලා තියෙනවද දන්නේ නැහැ. එහෙම වෙලා නැහැ. ඉතින් කෙලින්ම ඊයේ මොකක් හරි වෙන්න තිබ්බ එක තව 70ක්ද කොහෙද එහාට යාමක් විතරයි වෙලා තියෙන්නේ. මොකක්වත් එහෙම නඩුවක් අහලවත් නැහැ මම දන්න තරමේ. ඒකට එහෙම එකක් වෙයි කියලා හිතන්න තියෙන chance එක පොඩ්ඩක් හරි තිබුණා නම් තවත් අඩුවීමක් වගේ තමයි වෙලා තියෙන්නේ. ඒක හරි කියලා කියනව නෙමෙයි. නමුත් ඕගොල්ලෝ දැනගන්න බෑ ඇත්ත தත්ත්වය මොකද්ද කියලා. ඒ නිසා මේ පොඩි තිබ්බ chance එකක් තවත් අඩු වෙලා ඉතින් chance එක තිබ්බෙත් නෑ ඇත්තටම. ඒ හින්දා මේ කොහොමද ඒ ගැන එහෙම බලාපොරොත්තු තියාගෙන වැඩ කරන වේගෙ ස්ලෝ කරන්න එහෙම හිතන්නවත් එපා. මේ ඒ පැත්තෙන් එහෙම ඒක හොඳක් හෝ නරකක් එක එක ළමයි එක එක විදිහට බාර ගන්න වෙයි. නමුත් ඒක මේ වෙන දෙයක් විදිහට නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ බොරුවට ඕගොල්ලන්ව සනසලා වැඩක් නැහැ. ඒ හින්දා මේ හරියට ආපු රේට් එකට අපි කොයි වෙලාවකවත් එහෙම වෙයි කියලා හිතාගෙන වැඩ කරෙත් නැහැ. ඒක වෙනස් කරන්නත් එපා. කවුරු හරි එහෙම නිකන් අර ඒ කියන්නේ ඔය යන කතා බහ එක එක විදි වලට කියනවා. එතකොට නිකන් ඕගොල්ලන් ගොල්ලෝට සමහරක් වෙර ගිහිල්ලත් දන්නේ නැහැ. විභාගේ කල්යන සීන් එකක් දැන් වැඩි වෙලා තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඒක අර තිබුණ සිටුේෂන් එකම තව 70ක් එහාට ගිහිල්ලා. එච්චරයි. ඒ කියන්නේ නඩුව අහන්න ගන්නත් නැතුව ඉතින් මම හරියටම දන්නේ නැහැ මේ හරියට විස්තරයක් කොහමද එහෙම මේ මොකුත් විශේෂම හොඳක් කරෙම්මෙන් එහෙම නැහැ මොනවත් ඔය නිවුස් ටිකක් වැදුනා කියලා වැඩි වීමක් ඒකට දෙන chance එකක් එහෙම වෙලා නැහැ කලින් තිබ්බ තත්ත්වෙට හෝ ඊට නරක තත්ත්වයක් මිසක් මේ කිසිම විශේෂයෙන් විභාග කල්යෑම තත්ත්වයක් එහෙම මොකක්වත් නැහැ ඒ වගේ බලාපොරොත්තු හිතේ තියන් වැඩ කරන්න එපා හරි මේ